නාව අලුත් WhatsApp භාගයක් තියෙනවා WA WhatsApp settings කියලා ගහද්දි. ඒ කියන්නේ මෙන්න මේ කෝඩ් එක ගහද්දි WhatsApp crash වෙන භාගයක් තියෙනවා. මෙන්න මේක ගහද්දි. මම ඒක පිළිබඳව හැඳින්වීමක් කළ වීඩියෝ එකක් ගෙනාවා. මම කිව්වා ඉතින් ඒක ෆික්ස් කරන්නේ කොහොමද කියලා. මම ගෙන්නම් ගියා. තාම ලංකාවේ කවුරුත් එහෙම වීඩියෝ එකක් ගෙනලා නැහැ. කොටින්ම කොහෙවත් නැහැ. ඉතින් වීඩියෝ එක ෆික්ස් කරන විදිය. ඉතින් මම පෙන්නන්නම් ෆික්ස් කරන්න කොහොමද කියලා. මම ඊටම ගෲප් එකක් ගහලා මෙන්න මේක ඩිලීට් කරනවා. හරි. exit group delete. හරි. ඔන්න මම ගෲප් එකක් ගන්න new group ගහලා මගේ නම්බර ඇඩ් කරනවා. ශාන. හරි. මම අනිත් නම්බර ඇඩ් කරලා මම මෙතන ගන්නවා මෙන්න මේක ගහනවා. බග් එක මේ බග් එකේ නේම් එක WhatsApp settings කියලා ගහලා දෙනවා. හරි. ඔන්න group එකක් ගහලා group එක ගහලා ඔන්න දැන් මම යනවා මගේ අනිත් WhatsApp එකට. ඔන්න ඒකට මම හෙච් කියලා තියෙන්නේ. add. ඔන්න හරි. ඔන්න මම එහා පැත්තේ group එකෙන් message එක දානවා. බග් එකේ නේම් එක මම මේක විතර copy කරලා ඔයාලට මේක type කරලා share කරගන්නත් පුළුවන්. copy. ඉතින් මම මෙතන paste දීපු ගමන් ඔන්න ඒ බග් එක ගහපුවා මගේ මේ WhatsApp එක crash වුණා. crash වෙලා send වුණා. දැන් අපි බලමු අනිත් WhatsApp එකට ගිහිල්ලා ඒක හරි ඒක බලන්න බෑ crash වෙනවා. හරි. ඔන්න මම ආයෙ වරක් ගිහලා පෙන්නන්න. group ඒවන් delete කරලා දාන්න. ඒක මම කලින් ටෙස්ට් කරපු group එක. හරි. ඔන්න වරක් ආයෙ වරක් කරට යනවා. ඉතින් ඔන්න group වලට එන්න බැරි වෙන්න කරන්න පුළුවන් සුපිරි වැඩ. ඔන්න ඉතින් ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්නේ. හරි. දැන් මම යනවා මේකේ පොඩි තැනකට. දැන් මේකට ඔයා මේක empty manager එකෙන් view කරගන්න. ඉතින් මම මේක empty manager එකට ගිහිල්ලා එතන extract tab එකේ ගිහිල්ලා ඉතින් මේක ලේසි වැඩක්. මේක fix කරගන්න. extract tab එකේ ගිහිල්ලා WhatsApp GB WhatsApp එක extract කරගන්න. ඕකේ. ඉතින් තාම බටන් එකක්වත් ගහලා නැහැ. ඉස්සරහට ඉතින් මම මේ වීඩියෝ ගෙනාවට පස්සේ බටන් ගහන විදිය පවා ලංකාවේ ඉන්න මොඩරේටර්ස්ලා ඉතින් ගෙනේ ඉතින්. හරිද? ඉතින් මම කියලා දෙන්නේ කොහොමද මේක ෆික්ස් කරගන්නේ කියලා. මම තාම ලංකාවේ කවුරුත් ෆික්ස් කරලා නැහැ. ඔන්න මේක උඩ ටච් කරලා view කරලා මම මේ class text සේරම select කරගන්නවා. Dexitor plus select all. දාලා select කරගන්නවා. ඊට පස්සේ මෙතන search bar එකට ගිහිල්ලා මෙන්න මේක request info කියලා ගහලා මෙතන string දීලා මේ සේරම select tick ටික දාලා okay දෙනවා. අපිට එක search result එකක් එනවා. අපි ඒ search result එක අස්සර search result අස්සට ගිහිල්ලා දැන් මෙන්න මේක select කරලා තියෙනවා. ඒ කියන්නේ අපි search කරපු එක. ඔයා මෙන්න මේ උඩ තියෙනවා මාලිමාවක්. අන්නේ මාලිමාව ගන්න. මාලිමාව වලට ඔයාලට මෙන්න මේ වගේ නිල් පාට වෙලා තියෙනවා. නිල් පාට වෙන අස්සර යන්න. අස්සට ගියා පස්සේ ඔයා මෙන්න මෙතන. මෙන්න මේ මෙතන හත තියෙන දණින් enter ඩොට් එක ගන්න ඩොට් එක කපලා enter දෙකක් තියලා ඔයාලට මම කෝඩ් එකක් දෙන්නම්. ඒ කෝඩ් එක ගිහලා paste කරන්න. මෙන්න මේක. මෙන්න මේක එතනින් paste කරන්න. select all copy. හරි. ඔන්න ඒක අරන් ගිහලා මෙන්න මෙතනින් paste කරන්න. paste. හරි. ඔන්න paste කරා. දැන් ඔයාලට තියෙන save දෙන්න. save දීලා back කරන්න. මෙතන මිටි කියන එක දෙන්න. ඊට පස්සේ complain වෙනවා plus dex2 එකේ හරි. වැඩ වෙලා මෙතන back යන් auto sign up දෙනවා. හරි. ඔන්න ඒකත් ඉවරයි. දැන් මම WhatsApp එක install කරගන්න. WhatsApp එක මම install කරගන්නවා.
බලමු කොහොමද දැන් බග් එක ෆික්ස් වෙලා තියෙන විදිය. ඉතින් තාම එක WhatsApp එකක් ෆික්ස් කරලා නැහැ. ඉතින් ලංකාව පළවෙනි වතාවට ඔන්න මේ වීඩියෝ එක බලනවා නම් ඔන්න ඉතින් ෆික්ස් කරන විදිය ඩිල්ලා තමයි එකට වගේ නාවේ. ඔන්න දැන් මම WhatsApp එකට ගිහිල්ලා පෙන්නන්න. ඔන්න WhatsApp එක ඇතුළට ගියා. බලමු ආයෙ පාරක් ක්‍රෑෂ් වෙයිද නැත්නම් අපි ෆික්ස් එක වැඩ කරයිද කියලා. ඔන්න group වලට ගියා. ඔන්න WhatsApp settings ඔන්න open කරා. ඔන්න ඉතින් ඒක ෆික්ස්. හරි. ඔන්න කොච්චර send කරත් මොකුත් නැහැ. මම මේක බෝම් එකක් ගහගෙන යන්න. ඉතින් ඔන්න ඒක ෆික්ස් වෙලා තියෙන්නේ. හරි. ඔන්න වීඩියෝ මම ඕන නම් අනිත් WhatsApp එකට ගිහලා වෙන්නන්න. අනිත් WhatsApp එකට ගියොත් ඔන්න සර්ච් කරා ඕපන් කරපු ගමන් ඒ WhatsApp නම් ක්‍රෑෂ්. ඔන්න ඉතින් මේ ෆික්ස් කරපු එක කිසි අවුලක් නැහැ. හරි. හරි. හරි ඉතින් මෙහෙම තමයි වැඩේ කරන්නේ. අනිවාර්යයෙන් subscribe කරන්න channel එක ෂෙයා කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.